අදත් ඔබ බණපදයක් අහලා සත්පුරුෂ වචනයට කීකරු වෙනවා නම් ඒ සත්පුරුෂ වචනේ නිසා ජීවිතයේ අඩුපාඩු හදා ගන්නවා නම් ඕක සංස්කාරයක් වෙලා දෙව්ලොව හෝ මෙත් බුදු සසනක හෝ එදාට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ගිල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවනම් පරණ පුරුද්දෙම ඉන්නවනම් දහමට නැවෙන්නේ නැත්තම් කීකරු වෙන්නේ නැත්තම් පරණ පුරුදු අතාරින්න නැත්තම් ජීවිතේ හදාගන්න නැත්තම් ඕකත් යයි සංසාරේ ආයමත්. ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දක්. බණ ඇහිද්දෙමුත් ආය වැරදි කරන එක සසර පුරුද්දක්. අනිත් අයට දෙස් දෙවල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දක්. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය යන එක සසර පුරුද්දක්. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න.